හෙලෝ කොහොමද? ඔන්න මගේ සෙකන්ඩ් ව්ලොග් එකත් අරගෙන තමයි මම ආවේ. ඔයාලා දන්නවනේ මම කොළ පාට ගස් වලින් පිරුණු මේ සුන්දර වටපිටාවට ගොඩක් ආස කෙනෙක්. ඒ හින්දාම ඔන්න ලස්සන ගස් ටිකකුත් වීඩියෝ ක්ලිප් එකට එකතු කරා. හරි. ඔන්න මම දැන් මේ ජයමංගල ගාත කියන්න යන ගමන් තමයි ඉන්නේ. ඔන්න ව්ලොග් එක ආරම්භ කරන්නෙම එතනින්. පානදුර ටවුන් එකෙන් තමයි අපි පිටත් වුණේ. අපිට වෙඩින් එක තියෙන්නේ වාදුව ලයා බීච් කියන හොටෙල් එකේ. ඔන්න මේ නම් රේල්වේ ක්‍රොසින් එකකුත් පහු කරගෙන එපැයි එතනට යන්න. ඔන්න මේ තියෙන්නේ හොටෙල් එකට ඇතුල් වෙන තැන. ඉතින් කොහොම හරි අපි ඔන්න හොටෙල් එකට ආවා. මං ඔයාලට පෙන්නන්නම්කෝ මේ හොටෙල් එකේ view එක. මේක තමයි ෆ්‍රන්ට් view එක. ඇත්තටම ලස්සනයි. මම මීට අවුරුදු 5කට විතර කලින් තමයි මේ ලයා බීච් කියන හොටෙල් එකට ආවේ. ඊට පස්සේ ඔන්න අද තමයි මේ හොටෙල් එකට ආවේ. ඇත්තටම ඒ අවුරුදු 5ට කලින් තිබ්බට වඩා ලස්සනට මේ හොටෙල් එක මේන්ටේන් කරලා තිබ්බා. මේ තියෙන්නේ ෆ්‍රන්ට් ගාඩන් එකක්. ඇත්තටම මෙතන හරිම ලස්සනයි. ඉතින් මං පොඩි ක්ලිප්ස් ටිකක් ගත්තා මේ වීඩියෝ එකට එකතු කරන්න. ඔන්න ඊට පස්සේ තව මල් ගස් වගේක් තිබ්බා. ඔන්න ඒ ටිකත් මම වීඩියෝ ක්ලිප් එකට එකතු කරා. ඔන්න ඊට පස්සේ මේ යන්නේ අපි ලොබි එකට. හොටෙල් එකේ ලොබි එකත් හරිම ලස්සනයි. උදේ වරුවනේ. ඉතින් හරිම ලස්සනයි. ක්‍රවුඩ් එකත් එහෙම එච්චරම හිටියේ නැහැ. ලස්සනට තිබ්බා. ඉතින් ලොබි එක කියන්නේ ඉතින් හොටෙල් එකක හොඳටම තියෙන්න ඕන එකක් නේ ගාඩන් එකට අමතරව. ඉතින් ඔන්න ලොබි එකත් හරි ලස්සනට තිබ්බා. ඔහොමම ඇවිදගෙන මම ගියේ පිටිපස්සේ තියෙනවා තව ලස්සන ගාඩන් එකක්. අන්න ඒ ගාඩන් එකට තමයි මේ යන්නේ. ඇත්තටම මේ ලයා බීච් එක ඉස්සරට වඩා හරිම ලස්සනට දැන් ගාඩන් එකේම මේන්ටේන් කරලා හොඳට තියෙනවා. මේ බලන්නකෝ මේ ගාඩන් එකේ ලස්සන. ඔයාලත් එනවනම් මේ සුන්දරත්වය විඳින්න බලාගෙනම එන්න. මේ හොටෙල් එක පිටිපස්සේ ටිකක් ඈතට වෙන්න මුහුද තමයි තියෙන්නේ. ඉතින් බීච් එකේ තියෙන ඒ view එකත් මාරම ලස්සනයි. එදා පොඩි වැස්සක් වැහි පොදක් ගියාට අහස හරිම පැහැදිලිව තිබ්බා. හරිම ලස්සනයි. අර කොළ පාට view එකත් එක්ක හරිම ලස්සනයි. ඔන්න ඉතින් මේ ඉන්නේ අපි කට්ටිය. අපි ජයමංගල ගාත කියන්න යනවනේ. ඔන්න එතකොට එක හොටෙල්ස් වලට යනවා. ඉතින් මං හිතුවා ඒ යන හැම හොටෙල් එකකම පුංචි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන ඔයාලත් එක්කත් ඒ ලස්සන බෙදා ගන්න. ඔන්න එතකොට මේ තියෙන්නේ පූල් එක ළඟ. එතනත් හරිම ලස්සනයි. ගොඩක් ගස් වල තියෙනවා මේ හොටෙල් එකේ. ඒ හින්දා ඇත්තටම මාර ලස්සනයි. ඒ view එක හරිම ලස්සනයි. ඒ වගේම අහසත් ඒ විදිහටම හරිම ක්ලියර්. එදා අහස ඉතින් හරිම ලස්සනට තිබ්බා. ඉතින් ඔය විදිහට තමයි මගේ එදා දවස ගත වුණේ. එදා දවසේ උදේ වරුව තමයි ඔන්න මේ වැඩේට මම ගියේ. ඉතින් ආයෙමත් ලස්සන vlog එකක් අරගෙන ඉක්මනට හම්බ වෙමු. හැමෝම සතුටින් ඉන්න.